අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඕගොල්ලෝ හැමදෙනාම ආයිබෝවන් කියලා අපේ වැඩසටහනට බොහොම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා ගොඩක් දරුවෝ අහන ගැටලුවක්. ඒ වගේම ගොඩක් සිහිවරම් තියෙන දරුවෝ ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා ඉන්න ගැටලුවක්. මොකද හේතුව තමන්ට ගොඩක් දරුවෝ යම් යම් ආධ්‍යාත්මීය ක්‍රියාවලීන් වල නිරත වෙනවා. තමන්ගේ තියෙන බල ශක්තිය ඒ වගේම දේව වරම් ඇති දරුවන්ගේ තමා සහ තම ඥාතිවරයා අතර තියෙන සම්බන්ධතාවය වඩාත් දියුණු කරගන්න, ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලා අතර තියෙන සම්බන්ධතාවය තවදුරටත් තීව්‍ර කරගන්න යම් ආකාර ක්‍රමෝපායන් රාශියක් ඒ දරුවෝ යම් ආකාරයකට යොදා ගන්නවා. ඉතින් මේ මොන ක්‍රමෝපාය යොදාගත්තත් අවසානයේදී ඒ දරුවෝ බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකින් තමාහට නිවැරදි තොරතුරු මාලාවක් මේ දේවතාවුන් වහන්සේලා හරහා එන විස්තර මාලාව ඥාතිවරු හරහා තමා තුළට ගැප් කරගන්නේ කෙසේද යන බව. ඉතින් මෙන්න මේ කාරණාව තුලදී සිහිවරන් තියෙන දරුවෝ කොයි විදිහටද තමාට මේ ලබා දෙන තොරතුර මේ ඉහළ තලයකින් එනවාමයි කියන දේ පිළිබඳව යම් ආකාරයකට අවබෝධයක් ලබා ගන්න යුත්තේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් යම් ආකාරයකට ගත්තොත් මේ වගේ කාරණා මේ වැනි මාතෘකා කතා කරන්නේ නැති තරම් ඉතින් ඇත්තටම ඔයාලට මේකෙන් යම් ආකාරයක මේ දේවාරණ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට ලොකු විශාල මාර්ගෝපදේශනයක් වෙයි මේ කියන දේ. මොකද කෙනෙක්ගේ ජීවිතයට යම් ආකාරයක මේ වැඩසටහන අහම්බෙන් හරි අහන්න ලැබුණොත් ඒක ඒ දරුවට යම් ආකාරයක මේ තමාගේ ආධ්‍යාත්මීය ගමනට ස්ථා විශාල පිටුවහලක් වෙයි කියලා විශ්වාස කරනවා. ඒකයි මේ වැඩසටහන අද ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ. හේතුව ගොඩාක් දරුවෝ මම්මුලා වෙන තැනක් තමයි තමන්ට මේ තොරතුරු කොයි විදිහටද ලබලා දෙන්නේ සහ මේ ලබා දෙන තොරතුරු කොහොමද තමා අවබෝධ කරගන්නේ. තමාට තමාගේ සිතේ ඇතිවන සිතුවිල්ලක් නොව තමාගේ සිතින් ජනනය වන සිතුවිල්ලක් නොවෙයි මේ වෙනත් පාර්ශවයකින් තමාට පැමිණෙන සිතුවිල්ලක් බව කොහොමද අවබෝධ කරගන්න. ඉතින් මූලික වශයෙන්ම තමා දැනගත යුතු කාරණාව තමයි තමාට වරම්මාලාවක් තියෙනවනම් ඒ වරම්මාලාව මූලික කරන දේවතාවුන් වහන්සේ කවුරුන්ද කියන එක. දේවතාවියක් විය හැකිය, දේවතාවුන් වහන්සේ නමක් විය හැකිය. ඉතින් ඒ ප්‍රධාන දේව ආත්මය දේව ශක්තිය තමා මූලිකවම අවබෝධ කරගත යුතුම වෙනවා මේ කාරණා යම් ආකාරයකට අවබෝධ කරගන්න නම්. ඉන් පස්සේ ඒ ප්‍රධාන දේව ශක්තිය තමා අවබෝධ කරගත්තට පස්සේ මේ ප්‍රධාන දේව ශක්තිය සමග තමා සම්බන්ධ වෙන්නේ කොයි විදිහකටද. සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවන්ට ඥාති දේවතාවුන් වහන්සේලා මුල් වෙලා වරම් මූලික වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කෙලින්ම යම් ආකාර දේව ශක්තිය දේව ආකර්ෂණ කිරණ ධාරාවල් තුලින් යම් ආකාරයකට සම්බන්ධතා ඇති කරගෙන ඒ තුලින් වැඩ කටයුතු කරලා දෙන බලවේග තියෙනවා. ඉතින් ඒ බලවේගත් එක්ක ඒ කටයුතු කෙරෙනවා. එතකොට එවැනි බලවේග තියෙන අයට ගොඩක් වෙලාවට තමන්ගේ සිතට යම් ආකාරයකට දැනීමක් මෙන්න මේ ආකාරයක කාරණාවක් මෙන්න මෙවැනි දෙයක් කියලා තොරතුරු යම් විදිහකට දැනවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඥාතිවරයෙක් හිටියත් ඒ ඥාතිවරයා තමාට තොරතුරු ලබා දෙන්නේ
කෙබඳු ආකාරයකටද දැන් ගොඩක් වෙලාවට මුඛවරම තියෙන කෙනෙක්ට මුකයෙන් වචන ටික එළියට පිට කරගෙන වේගයෙන් යන්න පුළුවන්. එතකොට නේත්‍රාවසර තියෙන දරුවෙක්ට නම් නේත්‍රාවෙන් බලලා තොරතුරු කියන්න පුළුවන්. දැන් පේන වරම්මාලාව සිතෙහි රූපය මවල ඇති කරවල දෙන වරම්මාලාවකදී තොරතුරු යම් ආකාරයකට කියන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සිතට යම් ආකාරයකට චිත්ත මුණ්ඩේ හරහා තමාට පවසනවා මෙන්න මේ ආකාර. එතකොට මේ තොරතුරු පවසන මොහොතේදී තමාට හිතෙනවා නම් මේ එන්නේ මගේ සිතුවිල්ලක්මයි කියලා. අන්න එතන පොඩි ගැටලුවක් ඇති වෙනවා. තමා දක්ෂ වෙන්න ඕනේ, දක්ෂ විය යුතුයි. තමාට දැනුම තියෙන්න ඕනේ, තෝරා බේරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ තොරතුරු එන්නේ, මේ තොරතුරු ජනනය වෙන්නේ මා තුලින් නොවේ, මට යම් ආකාරයකට වෙනත් පාර්ශවයකින් මේ තොරතුරු ලැබීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ කියන දේ තමා හඳුනා ගන්න ඕනේ. එසේ හඳුනා ගන්න තමයි මන් රත්තරන් දරුවන්ට හැම නිතරම කියන්නේ තමා යම් ආකාරයකට භාවනා අභ්‍යාස වැඩි යුතුයි කියලා. තමාගේ සිත යම් ආකාරයකට යම් භාවනා අභ්‍යාසවල අනිවාර්යෙන්ම නිරතුරුව ඒ දේවල් කරන්න ප්‍රායෝගිකව කළ යුතු වෙනවා. මොකද ඒ දේවල් තුලින් තමයි තමාගේ මේ තොරතුරු ග්‍රහණය කර ගැනීමේ හැකියාව සහ මේ ග්‍රහණය කරගත්ත තොරතුරු ටික හරියාකාර අවබෝධ කරගෙන අර අපි වචනයෙන් කිව්වොත් හංසයා කිරෙන් දියවෙන් කරනවා වගේ මෙන්න මේ කාරණාවෙදිත් හරියාකාරව ඔයාලගේ හිතේ ඇතිවන තොරතුරු සහ ඔයාලට පිටතින් එන තොරතුරු පිළිබඳව යම් ආකාරයකට පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඔයාලට ඒ ග්‍රහණය කරගත යුත්තේ කුමක්ද කියන දේ පිළිබඳව නිර්වුල් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දේ මේක තේරුම් කරන්න බොහෝම අපහසුයි. බොහෝම අසීරු කාරණාවක් තමයි මේ. බොහෝම සරලව හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් විදිහට බොහෝම සරලව විග්‍රහ කළේ. ඉතින් මේ වෙනකනුත් තමන්ට තමන් වරමක් ලබලා තමන් ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා හරියාකාර අඳුනගෙන ඒ දේවතාවුන් වහන්සේලා ඥාතිෂ්ඨ දේවතාවුන් වහන්සේලා මූලික වන ප්‍රධාන දේවාත්මය හඳුනගෙන ඒ හඳුනගත්ත දේවාත්මයට නිවැරදිවත් පිළිවෙත් කරනවා නම් තමා ගුරු ඇසුරක් සහිතව මේ ගමන යනවා නම් තමාට එහෙත් මේ තොරතුරු වල යම් ආකාරයක ප්‍රමාදයක් තියෙනවා නම් තමා ප්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුතු කාරණාව තමයි අද මේ වැඩසටහනින් ඔයගලන්ට ගත යුත්තේ. මොකද ගොඩාක් වරම් දරුවෝ මාගාවට පැමිණිච්ච වරම් දරුවෝ වේවා මාගාවට නොපැමිණිච්ච වරම් දරුවෝ වේවා ලොකු ගැටලුවක හිටපු තැනක් තමයි මෙන්න මේ ගැටලුව. මොකද තමන්ට නිවැරදි වත් පිළිවෙත්තක් කරගන්නවත් දෙයිහාමුදුරුවන්ගෙන් යම් ආකාර තොරතුරක් ලබාගෙන කොයි විදියටද යන්නේ කියන දේ පිළිබඳව කරගන්න බැරි වෙන්න ලොකු හේතුවක් ලොකු බාධාවක් තමයි මේ අද අපි කතා කරපු මාතෘකාව. මොකද තමා හරියට රික්තකයක් වගේ එතනින් එහාට දෙයක් තමා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එහෙම බෑ. වරමින් යම් ආකාර ඔයාලට ඒ දෙන සලකුණ ලකුණ හරහා ඔයාලත් ඔයාලගේ ශක්තිය මූලික කරගෙන ඔයාලා වැඩ කටයුතු කරගත යුතු වෙනවා. ඒක අනිවාර්යයි. මොකද හේතුව දැන් සමහර වරම්මාලා තියෙනවා යන්ත්‍ර වරම්මාලාවලදී යන්ත්‍ර ඇඳෙන්න ඕන විදිහ, අඳින්න ඕන විදිහ ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබලා දීමක් සිද්ධ වෙනවා. එතකොට
මන්ත්‍ර වරම් තියෙනවා. එතනදී තමාට අදාළ කරන මන්ත්‍ර මාලාවල් ටික පැහැදිලිව ඉහළ තල වලින් ලබලා දෙනවා. ඉතින් අර ගොඩක් වෙලාවට ආරූඪාකර්ෂණ මාලාවක් තියෙන දරුවෙක්ට නම් බොහොම වේගෙන් මේ තොරතුරු ටික උකහා ගන්න පුළුවන්. මොකද ඒ ශරීරයේ පරලවීමත් එක්ක මායම් වීමත් එක්ක තමයි මේ තොරතුරු ටික හරියට බොහොම වේගෙන් ගැබ් කරලා දෙන්නේ. ඒ වගේම තමයි මේ සිහිවරම් තියෙන දරුවෙක්ට සමහර වෙලාවට මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ වරම් සියල්ලම පාහේ තියෙන්න පුළුවන්. පේන වරම් මාලාව ඒ වගේම විශේෂයෙන්ම ඔය සීවරම් තියෙන දරුවන්ට කර්ණ මුණ්ඩ වරම් මාලාවෙම ගොඩාක් පිහිටනවා. චිත්ත මුණ්ඩ වරම් මාලාවෙම පිහිටනවා. ඉතින් එවැනි දරුවෙක් නිවැරදි ගුරු ඇසුරක් ලැබිය යුතු වෙනවා. මේ තොරතුරු ටික කොයි විදිහටද හරියාකාර තමන් කළමනාකරණය කරගත යුත්තේ කියන දේ පිළිබඳව. මොකද අර මම කලිනුත් කිව්ව සඳහන් කළා වගේ බොහොම තමා තුළ සංයමයක් මුලින්ම ඇති වෙන්න ඕනේ. මෙවැනි මේ දේව සේවයේ නිරත වෙනකොට තමා පොඩ්ඩක් ඉවසිලිවන්ත වෙන්න ඕනේ. දැන් අද කාලේ ගොඩාක් දරුවෝ කතා කරලා කියනවා ගුරුවරයෙක් ගාවට ගියා තාම වරම නැහැ මොකද්ද කරන්න වෙන්නේ. දැන් ඉන්න දරුවෝ කියන්නේ දවසට දෙකට අර බොහොම වේගෙන් ශනිකව මේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සමාජයේ තියෙන දැඩි තරඟකාරීත්වයත් එක්ක මේ දේවල් පවා විශාල තරඟයකට මුහුණ දීලා මුහුණ පාලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. තමා තුළ සංයමයක් ඇති කරගන්න, විනයක් ඇති කරගන්න, මේ දේවල් වලට යම් ආකාරයකට තමා හැඩ ගැහෙන්න ඕනේ. තමා කාලයක් ලබා දෙන්න ඕනේ. මොකද කෙනෙක්ට වරම් මාලාවක් ලැබෙන්නෙම විශේෂයෙන්ම සිහි වරම් මාලාවනි ඉහළ තලයේ ශක්ති මාලාවල් ලැබෙන්නෙම පෙර පින් කුසල් උප්පත්තිකාරක කුසල් මූලික කරගෙන. ඉතින් ඒ දේවල් පෙර පින් බලයෙන් ලැබෙන ඒ දේවල් තමාගේ ජීවිතයේ යම් ආකාර කාල සීමාවක ඉස්මතු වෙලා ඒ දේවල් වලින් ඵල විපාක එළියට ගන්න නම් අනිවාර්යෙන්ම ඒ අදාළ කාල වකවානු යෙදෙන කාල වකවානුව වෙනකන් තමා ඉවසිලිවන්තව බලාගෙන ඉන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මොකද හදිස්සියේ දැන් සමහර දරුවෝ ඉන්නවා ගොඩක් දරුවෝ කතා කරලා කියනවා මෙහෙමයි ගුරුතුමනි වරම් මාලාවක් තියෙනවා තැනකින් කිව්වා කියලා තමයි ගොඩක් දරුවෝ කතා කරන්නේ. මට ඉතින් මේක බලා ගන්න පුළුවන්. මේ මොකද්ද කරන්න ඕනේ? ඉතින් අර කලබල වෙන්න එපා. කෙනෙක්ට මේ වරම් මාලාවක් හරියාකාර සත්‍ය වෙනවනම් මං මගේ පරණ වැඩසටහන් වල ගොඩාක් ඕවා ගැන කතා කරලා තියෙනවා. තමාගේ හිත යම් ආකාරයකට තමාට හැම වෙලේම බලකිරීමක් කරනවා. තමාට කියනවා මේ දේ තමා සත්‍ය කරගත යුතුයි. තමා මේ කරුණු කාරණා පිළිබඳව හොයා බැලීමක් කළ යුතුයි කියලා තමාට යම් ආකාරයක හැම වෙලේම මේක සිතට මුදුන්පත් කරනවා. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න ගියොත්. ඉතින් අද මාතෘකාව අපි අර සඳහන් කරපු විදිහට මේ සීවරම් මාලාවකදී මේ ලබා දෙන තොරතුරු තමා කොහොමද ග්‍රහණය කරගත යුත්තේ සහ තමාගේ චිත්තයෙන් තමාගේ සිත තුළින් ඇතිවෙන තොරතුරක්ද නැත්නම් වෙනත් පාර්ශවයකින් ලබා දෙන තොරතුරක්ද කියන දේ පිළිබඳව තමයි අද අපි යම් ආකාරයකට සොයා බැලීමක් කරන්න උත්සාහ කරේ සහ ඔයාලට යම් ආකාරයකට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරේ අන්න ඒ කාරණාව පිළිබඳව. ඉතින් ඔයාලා දේවර්ණ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා දැනුමක් ලබා ගන්නවා. ඒ ලබා ගන්න දැනුම සහ ඔයාලා යන ගමන් මාර්ගයේ යම් ආකාරයකට ඉහළ කියන්නේ ඔයාලා හිටපු තත්ත්වෙත් එක්ක ඉහළ තලයකට අනිවාර්යෙන් යනවා කියන දේ මේ විශ්වාසය හිතේ තියාගෙන තමයි අපි ඔයාලා වෙනුවෙන් තව තවත් අලුත් වැඩසටහන් සහ ඔයාලා අහන ගැටලු ප්‍රශ්න විශේෂයෙන්ම මේ දේව වරම් සම්බන්ධව තියෙන ගැටලු වලට අපි විසඳුම් හොයලා දෙන්නේ. ඒ වගේම අපේ දේවස්ථානයට පැමිණිලා
සෑහෙන ගමනක් ගියපු දරුවෝ ප්‍රමාණයක් විශාල දරුවෝ ප්‍රමාණයක් බහුතරයක් ඉන්නවා. ඒ වගේම මේ වැඩසටහන් ශ්‍රවණය කරලා තමන්ගේ දේව ගමන හරියාකාර සාර්ථක කරගත්ත මේ කියලා දෙන වත්පිළිවෙත් ඒ ආකාර සිද්ධ කරලා යම් ආකාරයකට සාර්ථක වෙච්ච තමන්ගේ මේ දේව සේවය ඉහළ නංවා ගත්ත විශාල පිරිසක් ඉන්න. ඇත්තටම ඒක තමයි අපිට තියෙන එකම සතුට, එකම ශක්තිය. ඔයාලා වෙනුවෙන් තව තවත් අලුත් වැඩසටහන් මේ විදියට අරගෙන එන්න. ඉතින් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා අපේ වැඩසටහන් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එතකොට ඔයාලට අලුත් දැනුම මේ විශේෂ සම්බන්ධව යම් ආකාරයකට ලබා ගන්නට පුළුවන් ඒ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ වෙනකොටත් අපේ වැඩසටහන් බලන අපිව සබස්ක්‍රයිබ් කරලා නැති දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි කරන හැම වැඩසටහනක්ම ඔයාලා ගාවට අරගෙන එන්න හැකියාව ලැබෙනවා. එතකොට අපිට ඉතින් තවත් මේ දේව සේවයට අප කැප වෙලා වැඩ කටයුතු කරගෙන යන දරුවන්ටත් ඒ වගේම මේ විෂය ධාරාවට බොහොම ඇල්මක් ආසාවක් තියෙන දරුවන්ට දැනගන්න ඔයාලට පුළුවන් මේ බලන වැඩසටහන් ඒගොල්ලෝ අතරත් ෂෙයා කරන්න. එහෙනම් ඔයාලට යම් ආකාරයක මේ පිළිබඳව දැනුම සම්භාරයක් මේ සිහිවරම තුලින් කොයි විදිහටද වැඩ කටයුතු සාක්ෂාත් කරගන්නේ සහ පේනවරම් මාලාව කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ කියන දේ පිළිබඳවත් මේ ශක්ති මාලාවල් කොයි විදිහටද තමාගේ වැඩ කටයුතු තමාගේ දෙවල් සීමාව ඒ වගේම තමාගේ ජීවිතයට කොයි විදිහටද යොදාගන්නේ කියන දේ පිළිබඳවත් යම් ආකාරයක අවබෝධයක් ඔයාලට ඇති වෙන්නේ නැති කියලා විශ්වාස කරන ගමන් අදට මේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. ඔයාලා හැමදිනාටම උතුම් වූ නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර ශ්‍රී සිද්ධ සූන්‍යන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ ඒ වගේම උතුම් වූ මහා අම්මා කාලි මෑණියන්ගේ පිහිටානුභාවය ලැබෙන්න ඕනේ කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමදිනාටම තෙරුවන් සරණයි.